ආයිබාන ඔබ ජාත්‍යන්තර ප්‍රමිතිය කිනු ප්‍රවෘත්ති වාර්තාකරණයේ දේශීය සන්නාමය අද දින රාත්‍රී 8 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශනත් සමග ප්‍රවෘත්ති ආරම්භයේ පෙර ශීර්ෂ කාලය. දැඩි ආරක්ෂාව මැද ඇමිලිපිටිය සුමිත්ගේ අවසන් කටයුතු සිදු කෙරේ. කෝටි 3ක කුඩු සමග අයෙක් දැලේ. ව්‍යවස්ථාව ගැන චෝදනා ජනපති ප්‍රතික්ෂේප කරයි. මේවාට දේවදත්තලා අරස්සලා ඉන්නවයි කියලායි මම විශ්වාස කරන්නේ. තිලංගට අර්ජුනගෙන් උත්තර. අපි හදපු බිල්ඩින් එක ඒගොල්ලෝ හැල්ලා AC දාගෙන හොඳට ඉන්නවා. මහවිලච්චේ පොහොර වංචාව. විසයි විසිනුත් ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්. පොලිසිය සමග ඇති වූ ගැටුමක් අතරතුර තුවාල ලබා මියගිය ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්නගේ දේහයේ අවසන් කටයුතු අද සවස සිදු කෙරුණා. ඒ ප්‍රදේශයට යොදා තිබූ පොලිස් විශේෂකාර බලකායේ දැඩි ආරක්ෂාව මැදේ. The big story. ආందోලනාත්මක සිදුවීමක් හේතුවෙන් ජීවිතය හිමි වුණ සුමිත් ප්‍රසන්නගේ දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු අද දවසේ ඇඹිලිපිටියේදී සිදු කරනවා. මේ සිදුවීම වාර්තා වෙච්ච මොහොතේ ඉඳලා අද දවසෙත් ඒ ස්ථානයට පැමිණි අතිවිශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් යුක්තව ඉක්ුත් 5 වෙනිදා අලුයම පොලිසිය සමග ඇති වූ ගැටුමක් අතරතුර තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගිය ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද දහවල් වනතුරු ජනතාව මෙන්ම මහජන නියෝජිතින්ද පැමිණියේ මේ ආකාරයෙන්. නිසිද්ධියෙන් නොසන්සුන් වූ ජනතාව පසුගිය දින කිහිපයේ පොලිසියට සිය විරෝධය පළ කළා. හදිසි තත්ත්වයක් ඇතිවීම පාලනය කිරීම සඳහා ඇඹිලිපිටිය නගරය පුරා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා තිබෙනු දක්නට ලැබුණා. දේහය ඇඹිලිපිටිය පොලිස් ස්ථානය අසලට රැගෙනීම තහනම් කරමින් සහ නගරය පුරා රැගෙන යාම වළක්වමින් පොලිසිය විසින් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඊයේ නියෝගයක්ද ගෙන තිබූ අතර අවමංගල්‍ය හේතුවෙන් ප්‍රදේශයේ ගමනාගමන කටයුතු වලට බාධාවක් නොවිය යුතු බවත් ජන ජීවිතයට බාධා විය නොහැකි බවත් එහි සඳහන් කර තිබෙනවා. අද දහවල් 2:30ට පමණ සුමිත් ප්‍රසන්නගේ දේහය අවසන් කටයුතු සඳහා සුසාන භූමිය වෙත රැගෙන යාමට පෙර ආගමික වතාවක් සිදු කෙරුණා. පොලිසිය කියන්නේ කාකි කෝට් එක දාගෙන නීතිය ඉෂ්ට කරන්න ඕන අය කාකි කෝට් එක දාගත්ත සමහරවුන් ඉන්නවා. උන් හරියට හැසිරෙන්නේ මිනිමරු පාතාලය හැසිරෙන විදියට. අපි දැක්ක පෞද්ගලික දවස්වල නිරුනිකා ප්‍රේමචන්ද්‍ර කියන දේශපාලනඥවරිය අත්අඩංගුවට ගන්න සතිගානක් නීතිපතිවරයාගේ උපදෙස් ප්‍රාර්ථනා කරනවා. ඇඹිලිපිටියේ තරුණයාට නිකුරුමේ පහර දෙනවා. අවසානයේදී ਉਹ මරණයටපත් වෙනවා. මෙන්න ඇඹිලිපිටියට ලැබෙන නීතිය. අලුතෙන් පොලිස් කොමිෂන් දාලා තියෙනවා. මේ කොමිෂන් වල ඇඹිලිපිටියේ තරුණයාට වෙන සාධාරණේ කුමක්ද කියලා අපි බලාගෙන ඉන්නවා. රටක් ගැලමුණි මොනසෙන් අපේ තනි කර ඔබනිදී අමාමානියනින් නිවේවා සසර කතරින් නැතමිදී සමාවනු මන හාමුදුරුවනි මෙහිම කිව්වට පවුනත අපේ මල්ලිව මරපොන් හත වැඩිය යුතුම එනහත. ආගමික වතාවත් සිදු කිරීමෙන් පසුව සුමිත් ප්‍රසන්නගේ දේහය ඇඹිලිපිටිය නවනගර මාර්ගය ඔස්සේ මෙලට්ස රැගෙන ගියේ ඇඹිලිපිටිය පොදු සුසාන භූමියට. අවමංගල්‍ය පෙරහැර ඇඹිලිපිටිය පොලිසිය දෙසට ගමන් කිරීමෙන් අනවශ්‍ය ගැටුමක් ඇතිවීම වැළැක්වීම සඳහා විශේෂ ආරක්ෂාවක් එම ස්ථානයට යොදවා තිබූ නමුත්
උසාවිය මන්සන්දිය අසලදී නොසන්සුන් තත්වයක් හටගත්තා. ඔබතුමාලා කොහොම අපේ කට්ටියෝ අපි පිටේමයි මහත්තයෝ ඔබ කියන්නේ ඔබතුමාලාට පස්සේ අපර පස්සේ මේ SP හන්දලා මේ සියල්ලම හිතන හේතුව SP ගේ හයියට අපේ ඉච්ඡ මහත්තයත් ගත්ත හයිය අසාරි මොකක්ද උනේ ප්‍රතිඵලේ අද පොලිසිය පාර බහින්න බෑනේ ඔබතුමාලා විශේෂ කාර්යභාරය නැත්තම් එක පොලිස් කාර්යයකට මේ ණයට එන්න බහින්න නෑ මහත්තයෝ කෙසේ වෙතත් පසුව තත්වය සමතයට පත් කෙරුණු අතර පස්වරු 5ට පමණ සාමකාමී අයුරින් සුමිත් ප්‍රසන්නගේ දේහයේ අවසන් කටයුතු ඇඹිලිපිටිය පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. මියගිය සුමිත් ප්‍රසන්න මහතාගේ දේහය මිහිදන් කෙරුණේ ඔහුගේ පියාගේ දේහය මිහිදන් කෙරුණු ස්ථානයට යාබදවයි. ඒ අදාළ පාර්ශවය අත්අඩංගුවට නොගත්තොත් අපි හෙටත් අපේ සටන සුමිත් වෙනුවෙන් ඉදිරියට අරගෙන යනවා. දෙයියන්ගේ නාමයෙන් මේ ආණ්ඩුවේ ජනාධිපතිතුමාට අගමැතිතුමාට වැඳලා ඉල්ලන ඇඹිලිපිටියේ ජනතාව හැටියට මේ තරුණයට වෙච්ච අසාධාරණ වෙනුවෙන් ඒ නිලධාරීන්ට දඬුවමක් දෙන්න. පෙවුන් තාම ඇතුලේ කවුද කතා කරන්නේ උන් එළියට ගන්න එකෙක්වත් නැහැ. මිනිවරුන් එළිය මහත්තයෝ ඒගොල්ලෝ ගෙවල් වල ගිහිල්ලාද ආතල් එකේ ඇතිය. එයාලා එමු ඉඳලා එට බහිරස්සාවට මේක ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් ඕම දේවල් කරන්න බෑ. එයාලා ගෙදර යවන්න නෙමෙයි නීතියට ගේන්නේ. The big story. ඇඹිලිපිටියේ සිද්ධිය වගේම පසුගිය කාලයේ පොලිසියට එල්ල වූ චෝදනා ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් දැක්වුවා. ඒ මොකදුනේ විශේෂාංගයට එක්වෙමින්. ඇඹිලිපිටියේදී පසුගියදා ජනතාවත් පොලිසියත් අතර ඇති වුණු ගැටුමේදී වඩාත් කතාබහට ලක් වෙච්ච චරිතයක් තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා. ඔහුව තමයි අද දවසේදී අපි මොකදුනේ විශේෂාංගය සඳහා සම්බන්ධ කරගන්නේ. සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහත්මයා ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. දුරකථන ඇමතුම් රසක් එනවා. ඒ ස්ථානයේ අධික ශබ්දයක් පිට වෙනවා සහ ඒ ස්ථානයේ ඒ පිරිසම ගහ ගන්නවා. පොලිසිය පැමිණෙන්නේ සාධාරණ හේතුවක් නිසා. පොලිසිය පාර්ශවයෙන් ඒ සිද්ධියට භාජනය වුණු නිලධාරී කියා සිටින දේ ඔවුන්ගේ කියාපෑම තමයි ඒ දේ. ඔවුන් සියලු දෙනා බීමත්ව සිටි අවස්ථාවක් ඒක රහසක් නෙවෙයි. අපි දන්නේ නැහැ ඒ අවස්ථාවේ ඇත්ත වශයෙන්ම ඒක තමයි මම කිව්ව අධිකරණයේ නඩු විභාගයක් යනවා කියලා. මුලින්ම ගිය පොලිස් නිලධාරීන් 4 දෙනා ගියේ මොකදුනේ විශේෂාංගයේ ප්‍රවෘත්ති විකාශ අතරතුර බලාපොරොත්තු වන්න අප ජනපති පුවත් වෙත අවධානය යොමු කරමු. යෝජිත නව ව්‍යවස්ථාවෙන් රටේ ඒකීය භාවයට හෝ බුදුදහමට හානි සිදුවන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අද කොළඹ කොටුව ශ්‍රී බෝධිරාජ විහාරයේ පැවති පුණ්‍යෝත්සවයකට එක්වෙමින්. පාර්ලිමේන්තුවේ මමත් අගමැතිතුමත් ප්‍රකාශයක් කළා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කළ යුතු වෙනස්කම් සඳහා පාර්ලිමේන්තුව කටයුතු කිරීම සම්බන්ධයෙන් මේ පිළිබඳව බොහෝ අසත්‍ය දේවල් සමාජය පුරා ගලා යනවා. මේ තුල මම දැක්කා කියනවා අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ඒකීය කියන වචනේ අපි අයින් කරනවා කියලා. තවත් මම දැක්කා හිටපු ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බෞද්ධ ආගම පිළිබඳව තිබෙන තැන නැති කරනවා එක වෙනස් කරනවා කියලා. එවැනි දෙයක් කොහෙද මේ ආණ්ඩුවේ ලියලා තියෙන්නේ? කොහෙද කෙටුම්පත් කරලා තියෙන්නේ? මම බෞද්ධෙක් විදිහට නැවත යුද්ධයක් ඇතිවීම වළක්වන්න උත්සාහ ගන්නා විට මේවාට දේවදත්තලා හරස් වෙලා ඉන්නවයි කියලායි මම විශ්වාස කරන්නේ. ඔබ වහන්සේලාගේ ආශිර්වාදය, ඔබ වහන්සේලාගේ අවවාද අනුශාසනා වලින් තොරව අපේ රාජ්‍ය පාලනයක් සිදුවන්නේ නැහැ කියන එක ඊටාම පැහැදිලිව මා සඳහන් කරන්නට ඕනේ. යෝජිත ව්‍යවස්ථාව ගැන අද දේශපාලන වේදිකා සහ මාධ්‍ය සාකච්ඡාවලදීද අදහස් පළ වුණා. සමහරු තර්ක කරනවා මේ ව්‍යවස්ථාව නීති විරෝධී කියලා. පැහැදිලිව කියන්න කැමති මේ ව්‍යවස්ථාව නිර්මාණය වෙන්නේ 78 ව්‍යවස්ථාව පදනම් කරගෙන. මේක තමයි ආණ්ඩුවේ ස්ථාවරය කියලා පැහැදිලි ස්ථාවරයක් නැහැ. මොකද
අපිට ඕන මේක සදාටම මේ ව්‍යවස්ථාව පවතින ආකාරයට මේක සකස් කරන්න. බෙදුම් වාදයේ මල්පල ගැන්විය හැක්කේ තවත් උඩරට ගිවිසුම වැනි ලියවිල්ලකින් පමණක්මයි කියලා ලියවිල්ල හදාගන්න ඔන්න මිත්‍රවරුනි ඊයේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් හදනවා කියලා ප්‍රකාශයටපත් කළේ ඔන්න ඔය ලියවිල්ල හදන්න තමයි දුවක්කුවෙන් බැරි වෙච්ච දේ බෙදුම් වාදීන්ට ලබා දෙන්න තමයි කියන අපි සිහිපත් කරන්න ඕනි. මෙන්න දශක ගණනාවක් විධායක ජනාධිපති ක්‍රමය එපයි කියපු කට්ටිය දැන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඉදිරියේ දැන් පොඩ්ඩක් අදිමදි කරනවා. මෙන්න මේ වගේ යෝජනා ජනතාව අනුමත කරනකොට අර පරාජිත වූ කොට්ටාස අද යහපාලන රජයේ කකුලෙන් අදිනවා එක විවිධ කරුණු කාරණා කිය. අලුතෙන් රටට හොඳ ව්‍යවස්ථාවක් හදනකොට ජනතාව මොකද පක්ෂයකට විරුද්ධ නැහැ. නමුත් ජනාධිපතිවරණ දිවා මාස 60න් අලුත් රටක් කියන කේවා. අලුතෙන් ව්‍යවස්ථාවක් හදනවා කියලා නේ. අපි කියන්නේ අලුත් ව්‍යවස්ථාවක් හදන්න කලින් දුන්න පොරොන්දු වලින් එකක් පිටු කරලා ඉන්න එපා. ඒ ව්‍යවස්ථාව ඒකාධිපති ව්‍යවස්ථාවක් වෙන්නේ නැහැ කවදාවත්. ඒ ව්‍යවස්ථාව හදන්නේ UNP එකට ඕන විදියට නෙවෙයි. ඒ ව්‍යවස්ථාව හදන්නේ මේ රටේ ජනතාවට අවශ්‍ය ආකාරයටයි. ඉදිරි වසර 3 ඇතුළත ජනතාවට යහපත් ආර්ථිකයක් උදා කරන බැවින් එම කාලයේ ඇතිවන දුෂ්කරතා ඉවසීමට සිදුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අර්ලිගහ මන්දිරයේ අද පස්වරුවේ පැවති උත්සවයකදී ඔහු මේ බව සඳහන් කළා. අද අපේ රටට ලබන ආදායම සම්පූර්ණ වගේ යන්නේ ණය ගෙවන්න. සෞඛ්‍ය අධ්‍යාපන වාගේ සේවා වලට අපි වියදම් කරන්නේ තවත් ණය වෙලා. ආයෝජනය සඳහා සුදුසු පරිසරයක් ලංකාවේ නිර්මාණය කරන එකයි අපි ගිය අවුරුද්දේ ආරම්භ කරේ. අපි බලමු දැන් ලංකාව ප්‍රධාන මූල්‍ය මධ්‍යස්ථානයක් කරන්න. අපිට උවමනා වෙලා තියෙන ඔබට හොඳ ආදායම් මාර්ග හොඳ අනාගතයක් ලබා දෙන්න. ඒකයි මේ 3 අවුරුදු සැලැස්ම අයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි 2016 ඔබට කොච්චර ප්‍රශ්න තිබුණත් අනාගතය ගැන විශ්වාසයක් තියෙන කාලයක් ආරම්භ කරන එකක් හැටියට හිතලා ඔබ සියලු දෙනාගේම සහයෝගය අපිට ලබා දෙන්න කියලා ප්‍රකාශ කරනවා.